ගිහියෙක් වශයෙන් එදිනෙදා සිතට එන ආතතිය මැඩලීමට භාවනාව යොදාගන්නේ කෙසේද? ඉතින් ඒ ආතති මැඩලා ගන්නට භාවනා ක්‍රමය උපයෝග වෙන ආකාරයයි මේ ප්‍රශ්නයෙන් අහන්නේ. ඒ ආතතිය කියලා කියන්නේ අපේ මනසේ දුවන ඍණාත්මක අරමුණු. කියන්නේ මනසේ දුවනවා යන් අනේ මට මේක නෑනේ, මට මේක බැරුණානේ, මගේ අම්මා මෙහෙම කළානේ, සහෝදරයා මේක කළානේ, සහෝදරිය මේක කළානේ, මගේ අහවල් කෙනා මෙහෙම වුණානේ. මේවා අරමුණු වලට කියනවා ඍණාත්මක අරමුණු. මේ ඍණාත්මක අරමුණු වල ප්‍රමාණය වැඩි වෙනකොට තමයි මේ මනසේ ආතති හැදෙන්නේ. ඒ අරමුණු වලින් ප්‍රමාණයක් අඩු වෙනකොට ආතති අයින් වෙනවා. ඒ අරමුණු වලින් ප්‍රමාණයක් අයින් වෙන්න අපි ධනාත්මක අරමුණු ටිකක් මනසට දෙන්නට ඕනේ. මේ භාවනා ක්‍රමයකින් වෙන්නේ ඒ ධනාත්මක අරමුණු ටිකක් මනසට එක්කව වෙනවා. මොන භාවනා ක්‍රමේ භාවිතා කළත්, බුදුගුණ භාවනාවක් කළත් ධනාත්මක අරමුණු ටිකක් එක්කව වෙනවා. මෛත්‍රී භාවනාවක් කළත් ධනාත්මක අරමුණු ටිකක් එක්කව වෙනවා. ඒ වගේම ඒ ආනාපාන සති භාවනාව ආදි භාවනාවක් කළත් ඒ ධනාත්මක අරමුණු ටිකක් මනසට එක්කව වෙනවා. ඒ හරහා අර ආතතිය වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් උදාහරණයක් කරන් බලමු. මේ ඍණාත්මක අරමුණු හදවතේ පිරලා තියෙනවා 90ක්. හොඳ අරමුණු ධනාත්මක අරමුණු 10යි තියෙන්නේ. දැන් ආතතිය අපි කියනවා අනේ අමාරුයි, මට මොනවද දෙයක් කරන්නවත් බෑ, එපා වෙලා අසහනයයි, පීඩාවයි. මේකට හේතුව පින්වතුනි අපේ හදවතේ පෙරලා තියෙන අරමුණු 90ක්ම ඍණාත්මකයි, 10ක් තමයි හොඳ අරමුණු තියෙන්නේ. මේක වෙනස් කරන්නට ඕනේ. මේක නාට අපි බුදුගුණ භාවනාව වාගේ දෙයක් දෙනවා. එහෙම නැත්නම් බුද්ධ වන්දනාව, පිරිත් දේශනාව, ආනාපාන සති පුළුවන් දෙයක් හැබැයි කරන්න ඕනේ. මේ ආතතිය පිරිච්ච වෙලාවට අපි කියන දේම කරන්න අමාරු වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා එයාට පුළුවන් දේත් අපි හොයලා බලන්නට ඕනේ. මෛත්‍රී භාවනාව නම් පුළුවන්, එයාට මෛත්‍රී භාවනාව. මරණ සතිය නම් මරණ සතිය. මේ වාගේ එයාට පුළුවන් දේවල් ටිකක් හොයලා ඒ අනුව එයාට වඩන්න දෙන්නට ඕනේ. එහෙම ටික කාලයක් කරගෙන යනකොට අර ධනාත්මක අරමුණු ප්‍රසතිය වැඩි වෙනවා. 10යි තිබුණ එක 20 30 40 50ක් කර වෙනවා. දැන් ඍණාත්මක අරමුණුත් 50යි, ධනාත්මක අරමුණුත් 50යි. ආතතිය අයින් වෙලා යනවා. සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ නැහැ. නමුත් ලොකු ප්‍රමාණයක් අයින් වෙනවා. තව කාලයක් යනකොට මේ ධනාත්මක අරමුණු තව වැඩි වෙනවා. අරමුණු 60 70 80 වෙනවා. දැන් අන්න ආතතිය සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. හොඳ කෙනෙක්. මේ தත්තර පරිවර්තනය කරන්න අර අරමුණු පරිවර්තනය කරලා කරන්න පුළුවන්. මේ භාවනා කමඨහනකින් කරන්නේ ඒ අරමුණු පරිවර්තනය කරන එක. ඒ අරමුණු පරිවර්තනය කිරීමේදී අපිට විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි අපේ බුදුගුණ භාවනා මනසිකාර වගේ දේවල් සරල ලේසි ඉක්මන්. ඒ වගේම පුළුවන් අනිත්‍ය සංඥා වගේ දේවලුත් වඩා ගන්න පුළුවන්. විපස්සනා සංඥා වගේ දේවල් මොනවා හෝ අරමුණකින් අර ධනාත්මක අරමුණු ටිකක් අපි වැඩි කර ගන්නට ඕනේ. ඒ හරහා අපේ මනසේ ආතතිය අයින් කරලා සහනකාරී මනසක් ගොඩනගා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ සඳහා මේ පින්වතුන් අත්හදා බලන්න. තමන් අද දවසේ අසහනයි, අද දවසේ මනසට ලොකු සතුටක් නැහැ, පීඩාකාරී, සමහරට පවුලේ ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න, සමහරට ජන සමාජ දේවල් පීඩාකාරී. ඔය ඔක්කොම ටිකකට පැත්තකින් තියලා නිදාගන්න ඇඳේදී හෝ වේවා ටික වේලාවක් මෛත්‍රී සංඥාවක් විනාඩි 5-10ක් කළා නිදාගන්න. හෙට උදේ නැගිටිනකොට ලොකු සහනයක් තියෙනවා. හිතා ගන්න බෑ මොකෙන්ද මේක ආවේ කියලා. හැබැයි උදේ නැගිටිනකොට ලොකු සහනයක් තියෙනවා. ඒ සහනය තමයි පින්වතුනි ඊයේ හවස අර ආරමුණු ටිකක් අපි වෙනස් කළා. ඒකේ බලය දැන් උදේට ආවා. අද දවසේ අපි නැවත ටිකක් ඒ කරනවා, මෛත්‍රී සංඥා ආදී දේවල් ටිකක් කරනවා. හෙට වෙනකොට ඒ සහනය තවත් ප්‍රබල භාවයටපත් වෙනවා. අන්න ඒ වගේ මේ මානසික ආතතිය දුරු කරගන්න මේ භාවනාව ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ භාවනාවන් අතර විවිධාකාර භාවනාවන් යොදා ගන්න පුළුවන්. ඒවා ගුරු ඇසුරෙන් තෝරා ගන්න පුළුවන්. මූලික සරල භාවනා ක්‍රමයක් වශයෙන් අපි මෛත්‍රී භාවනාව පුහුණු කරගන්න. මෛත්‍රිය තමන්ට මෛත්‍රී කරගන්න, තමන්ගේ පවුලේ හැමදෙනාට මෛත්‍රී කරන්න. මගේ පවුලේ වාසය කරන සෑම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තව ඕනනම් ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා, ගුණධර්මයන්ගෙන් වැඩේවා. කැමැති වචන භාවිතා කළ පවුලේ අයට, අසල්වාසීන්ට, ලෝකවාසීන්ට, ඒ වගේම සියලු මිනිස්යන්ට, සියලු දෙවියන්ට මෛත්‍රී වඩන්න. මේ විදිහට මෛත්‍රී වඩා ඉන්නකොට අර ධනාත්මක අරමුණු ප්‍රමාණය වැඩි වෙලා හිතට ලොකු සහනයක් වෙන ඒවා දේවල් අත්හදා බලන්න. එපමණක් නෙමෙයි.
ඒ ආතතිය නිසා තමන් පීඩා විඳින තමන්ගේ පෞද්ගලික කාරණා පමණක් නෙමෙයි තමන්ට බාහිරින් බලපාන කරුණු පවා වෙනස් කරන්න පුළුවන්. තමන්ට මේ ආතතිය නිසා පවුලෙන් එන ප්‍රතිචාරය ඍණාත්මකයි වැඩි ප්‍රමාණයක්, කාර්යාලයෙන් රැකී ආරක්ෂා කරන තැනිනුත් ඒ වගේම ඍණාත්මකයි වැඩි ප්‍රමාණයක්, ඇසුරු කරන ජන සමාජිනුත් ඍණාත්මකයි වැඩි ප්‍රමාණයක්. මේ ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. තමන්ට කාලයක් මේ මෛත්‍රී භාවනා වඩන සතියක් දෙකක් මාසයක් විතර ගිහිලා බලනකොට පෞල් පරිසරේනොත් අර ඍණාත්මක ගතිය හොඳටම අඩු වෙලා හොඳට ගරු කරන කෙනෙක් බවට පත් වෙලා, ඒ වගේම ජන සමාජෙනොත් හොඳ ගරු කරන කෙනෙක් බවට පත් වෙලා, රැකී ආරක්ෂා කරන තැනිනොත් එහෙමයි හොඳට ගරු කරන හොඳ කෙනෙක් බවට පත් වෙලා. තමන් කියන්න ඕනේ අත්හදා බලන්න. තමන් භාවනා කරනවා කියලා කියන්න එපා. කියන්නේ නැතුව අත්හදා බලන්න. මේ වාගේ විශාල ප්‍රමාණයක් තමන්ගේ පසුතලය වෙනස් කරගන්න පුළුවන්. ව්‍යාපාර කරන අයට ව්‍යාපාර පසුතලය වෙනස් කරන්න පුළුවන්. ව්‍යාපාරයේ බාධක ධර්මතා ගොඩාක් තියෙනවා. ඒවා ජය ගන්න පුළුවන්. හැමෝටම මෛත්‍රී කරනවා. අර බාධක අයින් වෙලා යනවා. ඒ නිසා මේ මෛත්‍රී සංඥා වාගේ දේවල් ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. තමන්ගේ පෞද්ගලිකව ජීවිතය ගොඩනගා ගන්න වගේම බාහිර ජන සමාජයෙන් එන මේ දේවල් ඍණාත්මක දේවල් ජය ගන්නත් උපකාර වෙනවා. ආතතිය ජය ගන්නත් පුළුවන්කමක් ලැබෙනවා. සහනකාරී වාසය කරන්නත් පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා අපි මේ පින්වත් හැමදෙනාටම ආරාධනා කරනවා නිවසේ ඉන්න කාලය තුල නිකන් ඉන්න එපා. මේ නිවාඩුවෙන් නිකන් ඉන්න එපා. මේ කාලේ නිකන් ඉන්න එපා. මේ කාලේ තාම වැදගත් කාලයක්. අපේ ලංකාවෙත් නෙමෙයි මේ තුන් ලෝකෙටම වැදගත් කාලයක්. මේ කාලයන් තුල අපි මොනවා භාවනාවක් අත්හදා බලන්න, ඒකම අදිෂ්ඨාන කරගන්න මේ භාවනාවන් එක දිගටම කරගෙන යන්න අදිෂ්ඨානත් පිහිටුවා ගන්න අපි මේ හැමදෙනාටම ආශිර්වාද කරනවා. මේ භාවනා මාර්ගයන් තව තවත් දියුණු කරගෙන ඒ වගේම තමන්ගේ සිතේ කුසල් සිතුවිලි ප්‍රබල භාවයට පත් කරගෙන ජය ගන්න ලැබේවා. හැමදෙනාටම පහසුවෙන් ගුණ දහම් පුරාගෙන තමන් පතන ආකාරයෙන් දුක් අවසන් කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.